එක ගමක හිටියා සිරිපාල කියලා ගමරාල කෙනෙක්. ඉතින් මෙයාට කිසිම ලැජ්ජාවක් නම් නෑ. කොහේ ගියත් මොන වැඩේ කරත් කොතන හිටියත් වාත දෙක තුනක් නයි යවනවමයි. සිරිපාල උන්නේ කොහෙද මේ යන්නේ? මම පොලට යනවා හීම්බණ්ඩ පොල් ටිකක් අරන් ඉන්න. සිරිපාල උන්නේ තාම වාතය අරවනේ. සුනංගු නැතුව ගිහින් එන්නේ නා. වාතයක් ගියා කියලා මම hina වෙන්න එපා. වාතය තියෙන්නේ යවන්න. මම යනවා හීම්බණ්ඩ. මාළු ලාබයි එන්න ගන්න. මුදලාලි මට රතුවාල් කිලෝ 2යි සීනි 500යි දෙන්න. ඉතින් බඩු ටිකත් අරගෙන සිරිපාල ගෙදර එනවා. සිරිපාලය ගෙදර ඉන්නේ නෝනයි එයයි විතරයි. නෝන පොඩ්ඩක් විතර සැරයි. එයාගේ නම යසෝහාමි. පොලේ ගිහින් දැන්ද සිරිපාල ආවේ? ඔව් හාමිනේ. සිරිපාල මොකක්ද අප්පෝ ලැජ්ජ නැති වැඩේ? මොකක්ද යසෝහාමි? වාතේ ඉන්නේ යවන්න මිසක් හිර කරන් ඉන්න නෙවෙයි. ගානවා වෙලාවක හැපයක්ම. විනාඩි කීපයකට පසු හාමිනේ කාලෙකින් කැවුම් ටිකක් කෑවේ නෑ. හදමුකෝ. ඉතින් එහෙනම් හදමු. මං හාල් ටිකක් පිගෙන්න දාන්න. මාත් එනම් වස්තර ගිහින් එන්නම් හාමිනේ. අයියෝ මේ මිනිහා නම් හදන්න බෑ. ඔය අතරේ සිරිපාල වත්තට ගිහින් එන්න ගියා ඇවිදින්න. දවල් වෙන්න හාමිනේ කැවුම් හදන්න ගත්තා. කැවුම් හදන සුවඳ තසත පැතිරුණා. හාමිනේ හදන කැවුම් සුවඳයි වගේම රසයි. ඒ සුවඳ කැලේ පැතිරෙන මේ කැලේ යක්ෂයෙක් හිටියා. ඉතින් මේ යක්ෂයාටත් කැවුම් සුවඳ ආවා. කැවුම් සුවඳක් නොඇන්නේ. ගම පැත්තෙන් එන්න ඕනි. උනක් කැවුම් කෙල්ලක් කෑවේ නෑනි කාලෙකින්. යන්න ඕනි ගම පැත්තට ගිහිල්ලන්න. මෙහෙම කියලා කැවුම් ගන්න තියෙන ආසාවත් එක්ක කැවුම් සුවඳ දිගේ කැලේ මැද්දෙන් ගම පැත්තට ආවා. යකා ගමරාලගේ ගේ ඇතුළට ගියා. අනේ තව නම් ඉවසන්න බෑ. දැන් නම් කැවුම් ගෙඩියක් කන්න ඕනි. ලිප ගාව ඉඳලා ඇති වෙලා එළියට පොඩ්ඩක් ගිහිල්ලා එන්න ඕනි. ගම හාමිනේ ලිප ළඟින් යනකන් ඉඳලා යක්ෂයා කැවුම් පිඟාන ගාවට ගියා. යක්ෂයා කැවුම් පිඟාන ළඟට ගිහින් කැවුම් බාගෙට බාගියම්ම කෑවා. ඉතින් හාමිනේ කුස්සියට එන සද්දේ ඇහිලා යකා මේසේ යට හැංගුණා. සිරිපාල වත්තට ගිහින් ගෙදර ආවා. සුවඳයි නොවේ හාමිනේ. මට කැවුමක් කන්න පුළුවන් වෙයිද? කොහොම ඉන්න? මං කැවුම් මෙතන හදලා තිබ්බා. ඔය නෙවෙයිද ගෑවේ? අනේ නෑ. සිරිපාල එහෙනම් කවුද මෙතන තිබ්බ කැවුම් ටික ගෑවේ? අනේ මං ගෑවි නෑ හාමිනේ. සත්තයි. අනේ මේ වෙලාවටත් ඔය තුවක්කුව පත්තු කරන්න නැතුව ඉන්න බැරිද? දෙන්නගේ සාකච්ඡාව යකා බලාගෙන හිටියා. තුවක්කුව ගැන මතක් කරා විතරයි යකා බය වුණා. අනේ මට වෙඩි තියන්න එපා. මම කැවුම් සූතර කැලේ ඉඳලා ආවේ. මම තමයි කැවුම් ටික ගෑවේ. මට ගමාවෙන්. මම යන්නම් මායිත් ඉන්නේ. එහෙම කියලා යක්ෂයා පැනලා දිව්වා.
ගමරාලටත් පුදුමයි. ඉතින් නැයි හාමිනේ යකා දිව්වේ වෙඩි තියන්න එපා කියලා. ඇයි තමුසේ වාතයක් පිට කරේ? ඒ වෙලේ මං කිව්වේ තුවක්කුව පත්තු කරන්න එපා කියලා. ඒකද මේ බලන්න හාමිනේ වාතයටත් බය යකි දිව්වනේ. සිරිපාල එහෙම කියලා අයියෙන් සිනාසුනා. කතාව හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරයි යන්නත් අමතක කරන්න එපා.